ඉතින් කොහොමද යාළුවනේ ඔන්න කොසොන්නසිරිය බලන්න අපිත් ගියා. ඉතින් බලන්නකෝ ලස්සන කෝටු තිබුණා, නාට්‍ය සංදර්ශන තිබුණා, ඒ වගේම භූත මන්දිර මේ හැම දෙයක්ම තිබුණා. බලන්නකෝ මේක ලස්සන නාට්‍යයක්. මේක බැලුවා. ඒ වගේම ලස්සන ගීත ගායනා මාලිගාවට සැපත් වෙනවා. මේ කිහිපයක් අපි වීඩියෝ කරගත්තා. වයසට ගිය මහල්නේ. මගේ නමයි ගමේ හිටි දුප්පතා සංවර්ධන ලොතරැයියෙන් ලක්ෂ 5ක් අතෑරුණා දැන් ලක්ෂ 5ක් මේ සල්ලි ගන්න අද මම මේ පොළඹ ආවේ දැන් ලක්ෂ 5ක් පාඩි ඉදිරිලා යන්නේ පාඩි ඉදිරිලා යන්නේ ආගේ කවුදයි කියන්න බෑ ඒ හින්දා ඔබ ආගේ කවුදයි කියන්න සුකුමාලි සම්බුද්ධ අපිට තියෙන අයිස්ක්‍රීම් දන්සලකුත් හම්බ වුණා. අයිස්ක්‍රීම් දන්සලත් ගන්නලා ඊට පස්සේ මේ භූත මන්දිරේ යමු කියලා ආසාවක් ඇතිවෙනවා. භූත මන්දිරේ ඉතින් ගිහිල්ලා තිබුණේ නැහැ මෙච්චර දවසක්. ඒකසම් විකාරණ කොහොමද භූත මන්දිරේ යන්නේ කියලා ඒකටින් යන්න භූත මන්දිරේ යන්න ගියා. ඒත් එච්චර බයක් නම් ඇති වෙන්නේ නැහැ භූත මන්දිරේ. මම පොඩ්ඩක් ෆෝන් කරගෙන ගිය නිසා ඒක ටයිට් එකක් වැඩි තිබුණානේ. ඒක නිසා පොඩ්ඩක් බය හිතුනේ නැහැ. ඒත් සමහර අය නම් ඉතින් බය වෙලා කෑ ගැහුවා. ඔයාලත් භූත මන්දිරේ ගිහින් තියනවද? ඉතින් නම් භූතයෝ අපිට බය වුණා කියලා තමයි මට නම් හිතුනේ.
වලට කවි ආශිර්වාද ඉදිරිපත් කරන්න